79 කරස්සර ජාතකය දඩ්ඩති ගෙහානි ජනවනීතෝ යතෝ විලුත්තාව හතාව ගාවෝ හතාගමා පුත්තහතාය පුත්තෝ කරස්සරන් දෙන්ඩිමං වාදයන්තොති. තවද එක් සමයකි ශාක්‍ය කුල චිත්තාමානික්‍ය වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවරම් මෙහෙර වසන සේක් එක්තරා අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය වදාළ සේක. කෝසල රජ්ජුරුවන්ගේ එක්තරා අමාත්‍යයෙක් රජ්ජුරුවන් සිත් ගෙන පසල් දනව්වේ ගමක අය පළුරු ආදිය ලැබගෙන සොරුන් හා එක්වගෙන ඒ සොරුන්ට කියන්නෝ මම මනුෂ්‍යයන් ඇරගෙන වනයට වදිමි. තොපි ගම කොල්ලකා එයින් ලබන ලද වස්තුවෙන් මටත් භාගයක් දෙවෙහි කියා පළමු කොට මිනිසුන් රැස් කරවා තෙමේ වනයට ගොස් එහි ඉඳ සොරු නොවුත් සරක් මරා මස් කාගම පැහැර ගිය කල්හි සවස් වේලේ මහජනයා විසින් පිරිවරන ලදුව ගමට එන්නේය. ඔහුගේ ඒ ක්‍රියාව නොබෝ දවසකින්ම ප්‍රසද්ද විය. මනුෂ්‍යයෝ එපවත් රජ්ජුරුවන්ට දැන්වූය. රජ්ජුරුවෝ අමාත්‍යයා කැඳවා ගෙනාගෙන දොර හිඳුවා තරයේ නිග්‍රහ කොට අනික් ගම්මුදලියකු ඒ පසල් දනව්වට එවා ජේතවනයට ගොස් සර්වඥයන් වහන්සේට නමස්කාර කොට එකත් පසුව හිඳ එපවත් දැන්වූය. බුදුරජාණන් වහන්සේ මහ රජ්ජුරුවෙනි මුහු මෙසේ කෙලේ දැන් මතු නොවේ. පෙරත් මෙසේම කරන සුළුයයි වදාරා ඒ රජ්ජුරුවන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් දක්වා වදාළ සේක. යට ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍යය කරන කල්හි ඒ බරණැස් රජ්ජුරුවෝ එක අමාත්‍යයක් හට ප්‍රත්‍යන්ත ජනපදයෙහි ගමක් දුන්නේය. මෙතැන්හි කිය යුතු වූ සියල්ල පළමු කියන ලද්ද හා සමාන වන්නේය. එසමයෙහි බෝධිසත්වයෝ වෙළදාම් කොට ප්‍රත්‍යන්ත දනව්වෙහි වාසය කරන්නාහුය අමාත්‍යයලත් ගම වාසය කරන්නහුය. ඒ මහා බෝසතාණෝ ඒ ග්‍රාම භෝජකයා සවස් වේලෙහි මහා ජනයා පිරිවරා තද වූ ශබ්ද ඇති පටාබෙරියක් ගස්වගෙන එන කල්හි මේ දුෂ්ට වූ ග්‍රාම භෝජකයා සොරුන් හා එක්වගෙන ගම් පහරවා කොල්ලා කවා සොරුන් පලා ගොස් වනයට වන් කල්හි දැන් තෙමේ ශාන්ත දාන්ත එකක් මෙන් නිවී සැනෙහි බෙර ගස්වගෙන එන්නේය. ඉන් නින්දා කළාහුය. නොබෝ කලකින් ඔහුගේ ඒ ක්‍රියාව ප්‍රකාශ විය. රජ්ජුරුවෝ දෝසානුරූපව නිග්‍රහ කළාහුය. ශාස්ත්‍ර වූ බුදුරජාණන් වහන්සේ මහ රජ්ජුරුවෙනි. මොහු මෙබඳු වූ ස්වභාව ඇත්තේ දැන් මතු නොවේ. පෙරත් මෙබඳු ස්වභාව ඇත්තේ වේදැයි මේ ධර්ම දේශනාව ගෙන හැර දක්වා වදාරා පූර්වාපර සන්ධි ගලපා මේ කරස්සර ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි අමාත්‍යයා නම් දැන් මේ අමාත්‍යයාමය. එසමයෙහි අමාත්‍යයාට නින්දා කළා වූ ප්‍රඥ පුරුෂ වූයෙම් සම්‍යක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.